සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ලේසියෙන්ම WhatsApp group එකක් හදාගන්න. ඒ වගේම මේ WhatsApp group එකේ settings කොහොමද හරියට හදාගන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක ගන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. මොන හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් comment කරන්න. මම ඔයාලට උත්තර දෙනවා. ඉතින් එහෙනම් අපි යමු කෙලින්ම වීඩියෝ එකට. ඔයා යන්න මේ විදිහට ඔයාගේ WhatsApp එකට. හරි යාළුවනේ මේ විදිහට ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙනවා මෙන්න මේ ඩොට් තුනක්. මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් දෙවෙනියට තියෙනවා new group කියලා. මෙන්න මේක ටච් කරන්න. හරි. හරි යාළුවනේ. දැන් මෙතන යාළුවා ඔයාලට තෝරගන්න තියෙනවා ඔයාගේ group එකට add කරන්න අවශ්‍ය යාළුවෝ කවුද කියලා. ඉතින් මම මෙතනින් දැනට යාළුවෝ දෙන්නෙක් මම මේ විදිහට select කරගන්නවා. හරි ඊට පස්සේ යාළුවෝ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ මේ පහලින් තියෙන කොටුවක් ඇතුලේ ඊතල එක අයිකන් එකක්. මෙන්න මේක මේජර් ටච් කරගන්න. හරි මේ විදිහට ටච් කරගත්තට පස්සේ යාළුවනේ දැන් අපිට තියෙන්නේ group එකට අවශ්‍ය නමක් මේ විදිහට දාගන්න. මම මෙතනින් මේ විදිහට මගේ නමක් මේ විදිහට දානවා. මගේ channel එකේ නම මේ විදිහට දානවා. හරි යාළුවනේ ඊට පස්සේ මේ විදිහට group එකට නමක් දාගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඒ නමට එහා පැත්තෙන් දිනන රවුමක් ඇතුලේ මේ කැමරා අයිකන් එකක්. ඉතින් මෙන්න මේක ටච් කරගන්න. මෙතනින් අපි ඔයාගේ group එකට අවශ්‍ය ෆොටෝ එකක් දාගන්න ඕන. ඉතින් මේ විදිහට මේ කැමරා අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ මෙතනින් මේ gallery කියන එකට යන්න. මෙතනින් ඔයාගේ group එකට දාන්න හිතන් ඉන්න ෆොටෝ එකක් මේ විදිහට select කරගන්න. මම දැනට මෙන්න මේ ෆොටෝ එක මෙතන select කරගන්නවා. හරි ඊට පස්සේ මම මේ විදිහට මේ කොටුව උඩ පල්ලයට අරන් ගිහලා මේ විදිහට මම මගේ ෆොටෝ එක හදා ගන්නවා. ඊට පස්සේ මේ පහලින් දකුණු පැත්තේ පහලින් තියෙන මේ done කියන එක දෙන්න. හරි ඊට පස්සේ යාළුවෝ ඔන්න දැන් මගේ WhatsApp group එකට අදාළ group එකේ මම ෆොටෝ එකත් මේ විදිහට දාගත්තා. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා disappearing messages කියලා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ යාළුවෝ මෙතනින් මේ okay කියලා තියෙනවා learn more කියලා තියෙන මෙන්න මේ okay කියන එක දෙන්න. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවෝ ඔයාගේ group එකට දාන පණිවිඩ සතියක් ඇතුළත දවස් පැය 24ක් ඇතුළත දින 90ක් ඇතුළත ඔයා දාන message ඔටෝම delete වෙන විදිහට මෙතනින් select කරන්න පුළුවන්. එහෙම නැත්නම් normal විදිහට තියනවා නම් මේ off කියන එක ඒ විදිහටම තියලා වැඩේ කරන්න පුළුවන්. මම දැනට මෙතනින් මේ පැය 24න් delete වෙන විදිහට මෙතනින් select කරගන්නවා. හරි ඊට පස්සේ යාළුවන්ට මෙතනින් බලා ගන්න පුළුවන් පැය 24 කියන 24 hours කියන එකත් මෙතනින් වැටලා තියෙනවා. ඉතින් මම දාන message එකක් පැය 24ක් ඇතුළත නිකම්ම අයින් වෙලා යනවා. ඊට පස්සේ යාළුවෝ ඒකට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් group permission කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. හරි යාළුවෝ ඊට පස්සේ මෙතනින් අහලා තියෙනවා send now message කියලා. ඉතින් මේකෙදි ඔයාලට කියලා තියෙන්නේ ඔයා හදපු group එකට ඔයාගේ ඔයා ඇඩ් කරලා ඉන්න අයට message දාන්න පුළුවන්ද බැයිද කියලා. ඉතින් ඒක අවශ්‍ය නැත්නම් ඔයාලට මෙන්න මේ ටික් එක මෙන්න මේ විදිහට දාලා ඉවරලා තියන්න පුළුවන්. එතකොට ඔයා දාන පණිවිඩය විතරයි WhatsApp group එකේ අයට යන්නේ. ඒ වෙන කාටවත් message ඒ වගේ දේවල් කිසි දෙයක් කරන්න බෑ. ඊට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් other members කියලා තියෙනවා. මේකත් මේ වගේ තමයි යාළුවෝ. මේ ටික් එක මේ විදිහට දාලා තිබ්බොත් ඔයා ඇඩ් කරලා ඉන්න ඔයාගේ යාළුවන්ට පුළුවන් තව අය මේ group එකට ඇඩ් කරන්න. මේක මේ විදිහට off කරොත් වෙන කාටවත් තව අයව මේ group එකට ඇඩ් කරන්න බෑ. කියන්නේ ඔයාගේ group එකේ ඉන්න අයට තව කාවවත් group එකට ඇඩ් කරන්න බෑ. ඔයා හරහාම තමයි ඇඩ් කරගන්න වෙන්නේ. ඉතින් මේ settings දෙකත් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට ආයක පාර පස්සට යනවා. ඊට පස්සේ යාළුවෝ මේ දකුණු පැත්තේ පහලින් තියෙන ඔයාලට කොටුවක් ඇතුලේ පේනවා ඇති හරි ලකුණක්. මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න. හරියන්න දැනට group එක මෙන්න මේ විදිහට හැදලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ඔයාලට පේන මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන ඩොට් තුනක් මේ කොටට ආයෙත් යන්න. දැන් මෙතනින් ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් group info කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. හරියන්නේ. දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් media visibility කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඊට පස්සේ යාළුවෝ මේ okay කියන එක දෙන්න. මේකදී යාළුවනේ වෙන්නේ ඔයාගේ group එකට add කරලා තියෙන අයට message දාන්න පුළුවන් විදිහට settings හදලා තියෙනවා නම්
ඒ දාන මැසේජ් ෆොටෝස් විශේෂම ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් ඔයාගේ ගැලරියේ සේව් වෙන්නේ නැති විදිහට තමයි මේ මීඩියා විසිබිලිටි කියන එකේදී වෙන්නේ. ඉතින් මේක ඕකේ කරලා තිබ්බොත් එහෙම ඔෆ් කියන එක දීලා තිබ්බොත් එහෙම මේ කවුරුත් දාන මැසේජ් ඔයාගේ ගැලරි එකේ සේව් වෙන්නේ නැහැ. ඊට පස්සේ යාළුවෝ මේ උඩින් තියෙන නොටිෆිකේෂන් එක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ යාළුවෝ මෙතනින් බලා ගන්නවා නොටිෆිකේෂන් ටෝන් කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ මේ allow කියන එක දෙන්න. හරි. දැන් ඔයාලට මෙන්න මෙතනින් කැමති ටෝන් එකක් තෝරගන්න පුළුවන්. normal WhatsApp message එනකොට වඩා group එකකින් message එකක් එනකොට ඒ වෙනස්ම විදිහට හොයාගන්න පුළුවන් විදිහට ඔයා මෙතනින් ටෝන් එකක් select කරගන්න. ඉතින් මම මේ විදිහට මෙන්න මේ ටෝන් එක මේ විදිහට select කරගත්තා. ඊට පස්සේ මම ආයෙ මෙතනින් පිටිපස්සට යනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අපි පහසුවෙන්ම ලේසියෙන්ම WhatsApp group එකක් add කරගන්න. ඉතින් ඔයාලට ආයෙ අවශ්‍ය නම් මේ group info කියන එක යන්න ගියාට පස්සේ ඔයාලට මෙතනින් මේ තව අයව group එකට add කරගන්න අවශ්‍ය නම් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා නැති නම්බරයක් නම් මුලින්ම ෆෝන් එකේ නම්බරේ සේව් කරාට පස්සේ මේ add කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙතනින් මේ විදිහට ඒ ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කැමති කෙනෙක් ඔයාට මෙතනින් මේ විදිහට මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන මේ ටික් එක දාලා ඉවරලා කැමති කෙනෙක් ඔයාට මේ වගේ WhatsApp group එකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පහලින් තියෙන මේ හරි ලකුණු ටච් කරාට පස්සේ ඔයාගේ group එකට ඔටෝම ඒ අයව එකතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පහසුවෙන්ම ලේසියෙන්ම සම්පූර්ණ විදිහටම WhatsApp group එකක් හදාගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.